විදිහට අපිට මේ කෑමට කිරි මාළු සෙනු කිචන් එකේ පළවෙනි කිරි මාළු කිරි උතුරලා යන්නේ සෙනු කිචන් එකට. මේ හදන්නේ හෝටල් ටිකක් දැන් කිසිම රසකාරකයක් දාන්නේ නැහැ මේක. ඉතින් එළිම හොඳ පිරිසිදු පොල් එකක් දැම්මම ටක් පොඩි එකක් නේ ඇටි දෙකට ෆ්‍රයි කරගන්නවා. අපි බින්දර අලු කරලා මේ අපේ පොඩි කිචන් එකේ වැඩි පටන් ගන්න යනවා. ඉතිකලාවට ගන්න දරුවා අපේ kita pupuk dulu nih gini kita aduk orang itu kerja dan yang jangan yang itu apa kondian kalau dengan kamu kemarin dulu hal tidak benar jangan mereka berana kita sudah yang turun dulu jadi ini sudah mau bukan pertama itu sih hari itu dan අපි මේකට දානවා අපේ සුදු ලුණු. සුදු ලුණු වැඩි වෙලා යනවා. ඒක ගම්පත්. මේක ඒක කරකල ගන්න කියේ. සාමාන්‍ය වැඩ ගන්න. ඕනේ වැඩි Dengan kandung ini anggur ini. Betul ni. Kita jalan. तत्काली मालूम तो मैं कुछ जाएगा ट्राई कर जाऊंगा मालूम तो अमलात अमूल मीटिंग का है बराबर में दो itu ट्राई वाला लास्ट में दिखाने जाएगा हरियाणा अदरे का कोई भी नहीं मैं खाली ये तो काम लगा कर किरी मार ये किचन में ये aqui. Onde era por ele entregar lá que dele tudo මාළුවා දාන්න හොද්දට අහෙන්න ඕනේ.
බෙහෙන්න කියන්නේ අපි අද හදන්නේ මොරල්. මොරල් හොද්ද කියන්නේ ඒකේ පොත්ත බැලුවොත් දිය වෙනවා. ඔව්. දැන් ගන්නවා අපි දියපොළ දොර කටික. දිවට දැනෙන්න ලුණු. අති පදමට. ඔව්. උතුරන ගම්මේ හැදි ගන්නවනේ. ලස්සන. ඔව්. අපි මේක නෙමෙයි අපි රසකාර ගන්න මම දන්නේ. ගන්නනේ. රසේ ගන්නෙම රසේ ගන්නෙම හැඳි ගාලා. හැදි ගාලානේ. ගාලා පොඩි ගාලා. වගේ ඉතින් හදා ගන්න ඕනේ මේ මොකටද අපි රසකාර කන්නේ රස විස කන්නේ. වතුරට කන්නේ මේ සුළු පාට දානවා මාළුවට ඇතුලේ කඩේ ගෙනල්ලා අරවයි මේ වයි කියලා දාලා අලා අන්තිමට එඩ හදා ගන්න. ලේදා දාලා මුලින්ම රසයි ඉතින් එන්දින මාල් ටික දා ගන්නනේ. අපේ මොරල්ලා මාළු ටික ඔන්න මොරල්ලා මාළු ටික තේනවාද? පොඩ්ඩක් පොල්ලලා කරලා නැන්ද දාන්න එපා. දැම්ම ගමන් මිටිකිරි ටිකක් දැම්මද? නෑ මිටිකිරි දැම්මේ. දැන් තාම දීකිරි තමයි. තාම දියකිරිනේ. තාම දීකිරි දැන් අපි මේක උඹ වෙලා සම්බන්ධයි. ඒක මේ මාළුවාගේ රසය. මේක සාමාන්‍ය කිලක ගම අකන්නේ. මොරල් මාළු. දිරසට හරියන්නේ නැහැ නේ. ඒකට හරියන්නේ. කොහොමද අයියා පදම හොඳයිද? මහා ගන්න දෙයිය. සුපිරි. ආයේ සෙනු කිචන් එකේ වැඩක් කරොත් ඉතින් හැමදාම මේව තමයි. අර නේ. කොච්චරලා තියාගන්න ඕනද අයියා ඔක දැන් ටිකක් දාලා? මේක දීකිරි ටික දාලා මේක විනාඩි 15ක් වාගේ තිබ්බනම් ඇති. තැම්බෙනවා. තැම්බෙනවා කියන්නේ මේක වැඩි එහෙම මේ මාළුවා ඉස්සර දුවට තැම්බෙන්නේ ඕනේ. ඔව්. එතකොට ඒක සම්බන්ධ මේකේ තියෙන ප්‍රෙස් ගැටිය නැතු යනවානේ. අඩි බින්දරක් දාලා තියෙන අඩි බින්දරේ පොඩි දැරුවෙන් මැදින් කාලේ ඉන්නවා. ඔව්. වාගත්තට පස්සේ ඉතින් කන්න තමයි තියෙන්නේ පාන් ගෙනල්ලා.
පාන් වලටත් හොඳයි බත් වලටත් හොඳයි නේ. ඕන දෙයකට දැන් නම් සුවඳක් එනවා අයියා. ඈ කිරෙම්මනේ නේ. ඇඳි ගන්න විතරම ඇඳි ගන්න. ඔන්ලයින් වල නේ. පොඩ්ඩක් හොඳට කරකවන්න. නටනනේ අයියා. සුවඳ ගාගෙන මේක බාන්න ගන්නලා ගම් මිස් ටික කරලා ආ පිටි කිරි දා ගන්න ඕනේ. ටික දා ගන්න යන්නේ. කොහොමද රසය හොඳයි දැන් හරියද? තමා තියෙන්නේ ඉතින් ඔද්ද බොර වෙලා තියෙන දැන් නේ. අන්න ඔද්ද බොර වෙලා තියෙන්නේ. ඔව්. තාටිය හිදෙන්න වගේ ඕන නැද්ද අයියා? එතකොට මේ ඉරි මේම මදි වෙනවනේ. මදි වෙනත් වතුර වගේ වෙනව නේද? දානවා නිකන් මුතු කිරි. මුතු කිරි. මුතු කිරි ටික දැන් මගේ දිවල් කියවෙනවා මේවා ලෙවලා. දැන් ඉතින් සෙනු කිචන් එකේ අලුතෙන්ම වීඩියෝස් බලා ගන්න පුළුවන්. ඉස්සෙල්ලාම තිබ්බා එකක් ඔයාලට Facebook එකේ කියලා ඒක තමයි මේ කැන්සල් කරනවා. ඉතිරිගේ නමින් සෙනු කිචන් කියලා එක සෙනු කිචන් නේ. ගැලණියේ මේ කෑම හදද්දි ඒකේ ආව මේකේ මොකෙන් දන්නවද මේ දැන් මොන්න ඕන් දැන් තමයි දාන්නේ ලෝරු ටික මේක කටුන ප්‍රෙස් එකට ඇපෙනවා
වැඩි තැම්බෙන්නේ නැතුව ගන්න. ගන්න ඕන. වැඩි දැන් මේක අපි ටෙස්ට් එක ගන්න. කිරිමාළුවට තියෙනවා නිකන් හැපෙන්නේ. හැපෙන්නේ. ඔන්න දැන් වැඩේ ඉවරයි ඈ. ආ. දැන් ඔන්න කිරිමාළුව වැඩේ ඉවරයි. ගම්මිරස් දාන්න ඕනේ. ගන්න. කිරිමාළුව ගම්මිරස් දාලා කිසිම රසකාරකයක් දැම්මේ නැහැ. ආ. ගම්මිරස් සුදුලූරු මාළුමිරිස් තක්කාලි සුදුලූරු ඔන්න ඔය ටික විතරයි දෙන්න. මොරල්ලාට අපි දැම්මේ. ඔන්න දැන් මම මේක බාන. ගන්න. බෑවා. කොහොමද අපේ මාළු හරි එහෙනම් යාළුවනේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.